වෙඩින් එක ගන්න කොලෝනියල් ටයිප් එකේ සහ බජට් එකට ෆ්‍රෙන්ඩ්ලි සුපිරිම වෙඩින් හෝල් එකක් හොයනවාට අපි අද අරන් ඇවිල්ලා තියෙන්නේ මාළඹේ තියෙන සුපිරිම වෙඩින් හෝල් එක. මේ තමයි හොටෙල් ක්වීන්ස්බරි. හොටෙල් ක්වීන්ස්බරි කිව්වම මේ මාළඹේ මේ ප්‍රදේශයේ හොඳ නමක් දිනාගත්ත සුපිරිම වෙඩින් හෝල් එකක්. අපි අද එතනට ඇවිල්ලා තියෙනවා ෆුල් වෙඩින් හෝල් රිවිව් එකක් අරන් එන්න. ඉතින් අපි ගිහලා කතා කරමු කොහොමද විස්තර කියලා. ඉතින් අපිත් එක්ක ඉන්නවා දිලු. කොහොමද? අපිත් එක්ක කල්ලුත් වැඩසටහනකට සම්බන්ධ වුණා දිලු. කොහොමද ක්වීන්ස්බරි හොටෙල් එකට එන්නේ කියලා අපි මුලින්ම පැහැදිලි කරගමු. ඕගොල්ලෝ කඩුවෙල පැත්තේ ඉඳන් එනවා නම් හිතන්නකෝ ඕගොල්ලෝ හයිවේ එකේ ඉඳන් එනවා නම් කොතලාවල එක්සිට් එකේ ඉඳලා කොතලාවලින් දාලා මාළඹේ පැත්තට මීටර් 500ක් යනකොට තමයි අපේ හොටෙල් එක තියෙන්නේ ගැමුණුපුර. නැත්තම් ඕගොල්ලෝ මාළඹේ පැත්තේ ඉඳලා එනවා නම් ස්ලිට් එක පහු කරලා අවුරුද්ද ගන්න ස්ලිට් එක පහු කරලා මීටර් 500ක් ආව නම් අපේ හොටෙල් එක තියෙනවා. හරි. එහෙනම් අපි ඇතුළට එන්න කතා කරමු. අපි මේ ඇතුළට යන්න කලින් අපි තව කතා කරන්න ඕන දෙයක් තමයි පාකින් එක. මොකද හොටෙල් එක ගනිද්දී මේ පැත්තේ වගේ නම් ගොඩාක් දුරට බලන තැන දෙයක් තමයි පාකින් එක කියන්නේ. පාකින් ස්පේස් එක කියන්නේ. ඒක පොඩ්ඩක් කතා කරමු. අපි මේන්ලි සිටි හොටෙල් එකක්. අපේ පාකින් එක ඉස්සරහා ෆ්‍රන්ට් එකේ තියෙන ඊට අමතරව බේස්මන්ට් එකක් තියෙනවා. තව ඉස්සරහා අපේ පාකින් ලොකු ස්පේස් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් වෙඩින් දෙකක් යද්දී ඔයගලන්ගේ වාහන 300ක් විතර ආවත් කිසිම අපහසුතාවයක් නැතුව පහක් කරගන්න පුළුවන්. හරි. දැන් අපි ඇවිල්ලා ඉන්නේ හොටෙල් ක්වීන්ස්බරි එකෙන් දෙන ස්පෙෂල් පැකේජ් එක ගැන කතා කරන්න. බජට් වෙඩින් පැකේජ් එක ගැන කතා කරද්දී හැමෝම කතා කරන්නේ 100කට. හැබැයි හොටෙල් ක්වීන්ස්බරි එකෙන් ඉන්ට්‍රොඩියුස් කරනවා බජට් පැකේජ් එක 150කට. ඉතින් අපි කතා කරලා බලමු දිනුම් එක මොකද්ද මේ 6,99,000 පැකේජ් එක කියලා. ඔරස් අපේ යනවා 6,99,000 ස්පෙෂල් ඇනිවර්සරි පැකේජ් එකක්. මේක ලිමිටඩ් ටයිම් තමයි අපි මේ පැකේජ් එක දෙන්නේ. මේ පැකේජ් එකේදී 150 දිනයකටම සම්පූර්ණ වෙඩින් එකම ගන්න 6,99,000 යන්නේ. ඒ කියන්නේ අපි තුමුකෝ සමහරක් මේ දවස්වලට වෙඩින් එක දෙගොල්ලම එකතු වෙලානේ ගන්න. එතකොට එක පැත්තකට සාමාන්‍යයෙන් 3,50,000ක් තමයි දරන්න වෙන්නේ සම්පූර්ණ වෙඩින් එකේ ගාන. ඒ කියන්නේ මනමාලිගේ පැත්තට 3,50,000යි, මනමාලයාගේ පැත්තට 3,50,000යි. සම්පූර්ණ වෙඩින් එකම අපි ගාන කරලා දෙනවා 3,50,000 ඔක්කොම යන්නේ 6,99,000යි. ෆුල් වෙඩින් පැකේජ් එකට. එතකොට මේ පැකේජ් එකට ඉන්ක්ලූඩින් දේවල් ගත්තොත් එහෙම ඩෙකොරේෂන් එක සම්පූර්ණයෙන්ම හම්බ වෙනවා. පෝරුව, ඔයිල් ලෑම්ප් එක, එන්ට්‍රන්ස් ඩෙකොරේෂන් එක, හෙඩ් ටේබල් එක, ඒ ඔක්කොම හැම එදාට වෙඩින් එක දවස් අවශ්‍ය හැම ඩෙකොරේෂන් එක පාර්ට් එකක්ම අපි කරලා දෙනවා. මේකේ විශේෂත්වය තමයි ගොඩක් තැන් වලින් දෙන්නේ ඒ තියෙන ෆික්ස් ඩෙකොරේෂන් එක තමයි දෙන්නේ. අපි මේගොල්ලන් කලර් තීම් එකට චේන්ජ් කරගන්න පුළුවන්. හිතන්නකෝ ඔයගොල්ලන් කලර් තීම් එක පර්පල් කලර් කියලා. එතකොට අපි මේකත් එක්ක අපි යන ඩෙකොරේෂන් එකේ ඒගොල්ලන් කලර් තීම් එක මොකක් වුණත් අපි ඒ ටික චේන්ජ් කරලා දෙනවා. ඊට අමතරව අෂ්ටක පැකේජ් එක හම්බ වෙනවා. පෝරුව බඩු ඔක්කොමත් එක්කම අෂ්ටක පැකේජ් එක ගත්තොත් අෂ්ටක කියන කෙනා වෙල්කම් සෝං එක, ජයමංගල ගාථා, වෙස් ඩාන්සින් ටීම් එක, බෙර කණ්ඩායම සියලුම දෙනවා. ඒ ඔක්කොම ටික හම්බ වෙනවා. ඊට අමතරව ඉවෙන්ට් එක ප්ලෑනින් ඩේ කෝඩිනේෂන් පාර්ට් එක කියන්නේ සාමාන්‍ය මේ එතකොට ඒ කියන්නේ අෂ්ටක අපි කියමු මේ පැකේජ් එකට මොනවද ඉන්ක්ලූඩ් වෙන්නේ කියන බෙස් කීයක්ද කියලා කියද යන්නේ ටිකක් මේක යනවා රෂ් මෙහෙමයි. වෙඩින් පැකේජ් එකේදී වෙල්කම් සෝං ඒ කියන්නේ පිළිගැනීමේ ගීතයත් එක්ක ජයමංගල ගාථා ගෑන් ළමයි දෙන්නයි, වෙස් දෙකයි, බෙර දෙකයි, හක් එකයි තමයි යන්නේ පහේ පැකේජ් එක. ඊට අමතරව වෙඩින් ඩේ එක දවසට අවශ්‍ය කෝඩිනේෂන් පාර්ට් එක. ඒ කියන්නේ ගොඩක් කට්ටිය වෙඩින් එකක් කරගන්න වෙඩින් එකක් ගන්න අදහසක් තිබ්බට කෝඩිනේෂන් පාර්ට් එක ඒගොල්ලන්ට දන්නේ නැහැ. සමහරක් වෙලාවට කපල් ගොඩක් වෙලාවට අසරණ වෙන තැනක් තමයි පෝරුවෙන් බැස්සලා පස්සේ ඊළඟට කරන්න ඕන දේ මොකක්ද කියලා. ඊට පස්සේ අපි ෆොටෝස් ගහන්න ඕනේ කීයටද. එතකොට අපි හැම දෙයක්ම අපේ එක්කෙනෙක් පෞද්ගලිකව මම ඉන්වෝල් වෙලා ඒගොල්ලන්ට අවශ්‍ය කරන සෑම දෙයක්ම. ඉතින් දිලුම්ගෙන් වෙඩින් කෝඩිනේෂන් කරගන්නවා කියන්නේ දිලුම් ඉතින් හොටෙල් මැනේජර්ස් වගේම මේ ඉන්ඩස්ට්‍රි එකේ ඉවෙන්ට් මැනේජ්මන්ට් ඉන්ඩස්ට්‍රි එකේ ප්‍රවීණෙක්. අපි දන්නවා අපේ කලින් වැඩසටහන් වලට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් අපි කතා කරගෙන යමු. එතකොට වෙඩින් එක කෝඩිනේෂන් පාර්ට් එක හම්බ වෙනවා. ඊට අමතරව අපි චේන්ජින් රූම් එකක් ඒගොල්ලන්ට චේන්ජ් කරගන්න චේන්ජින් රූම් එකක්, හනිමූන් රූම් එකක් හම්බ වෙනවා. මේකේ විශේෂත්වය හොඳම දේ තමයි රාජ් DJ එක හම්බ වෙනවා, ලයිටින් ස්මෝකින් ඔක්කොමත් එක්කම. ඒ වගේම කස්ටමර්ට කරදර වෙන්න දෙයක් නැහැ බයිට්ස් වලට. බයිට් ටිකත් මේ පැකේජ් එකේ ඉන්ක්ලූඩින් තියෙනවා. වෙල්කම් බයිට් ටික කියන්නේ ටේබල් වලට කනකෝ නෑදෑයෝනේ ඉන්නේ නෑදෑයන්ට මොනවද දෙන්නේ කියලා, බයිට්ස් වලට මොනවද දෙන්නේ කියලා හිතන්න දෙයක් නැහැ. ඒකට අවශ්‍ය කරන හැම දෙයක්ම බයිට්ස් ටික අපි මේ පැකේජ් එකේ ඉන්ක්ලූඩ් කරලා තියෙනවා. එතකොට මේ ඔක්කොමත් එක්කම තමයි මේ ඔක්කොමයි මෙනු එකත් එක්කම තමයි අපේ 6,99,000ක් වෙන්නේ. මෙනු එක ගත්තොත් වෙඩින් මෙනු එකකට සාමාන්‍යයෙන් වෙඩින් එකකට අවශ්‍ය කරන දේවල් හැම දෙයක්ම. ඒ කියන්නේ පටන් ගන්න වෙල්කම් ඩ්‍රින්ක් එකේ ඉඳලා
ඩිසට් එක වෙනකම්ම මේක ඔක්කොම ඉන්ක්ලූඩින් තියෙනවා. එතකොට මේන් කෝස් වලට ගත්තොත් එම රයිස් එකක්, රයිස් අයිටම් දෙකක්, නූඩල්ස් එකක්, රයිස් වලින් ගත්තොත් එම ගොඩක් තැන්වල මේ වගේ පැකේජ් එකකට යද්දී ගෙස්ලා හිතන්නේ මේ කියන්නේ පැකේජ් එකේ එක්ක බාස්මති නෙමෙයි යන්නේ, එක්ක කීරි සම්බ එකක් තමයි යන්නේ. මේක අපි දෙන්නේ බාස්මති රයිස් එකක් තමයි මේ පැකේජ් එකේ 6 ලක්ෂ 90000 පැකේජ් එකේ දෙන්නේ. તો රයිස් අයිටම් දෙකක්, නූඩල්ස් එකක්, චිකන් එකක් හම්බ වෙනවා, ෆිෂ් එකක් තියෙනවා. මේ වෙරයිටිස් වලින් තෝරගන්න පුළුවන්. වෙජිටබල් අයිටම් 3ක් හම්බ වෙනවා. කන්ඩිමෙන්ට්ස් ටික කස්ටමර්ට අවශ්‍ය කරන කන්ඩිමෙන්ට්ස් ටික, සලාඩ් අයිටම් 3ක්, ඩෙසර්ට් අයිටම් 4ක්. මේ සියලුම දේවල් එක්ක තමයි 6 ලක්ෂ 99000 වෙන්නේ. මේ බේසික් පැකේජ් එක අපේ ඇනිවර්සරි පැකේජ් එක 6 ලක්ෂ 99000ට මේ ඒරියා එකේ තියෙන හොටෙල්ස් ගත්තොත් එම මං හිතන්නේ මේ ඒරියා එකේ තියෙන හොටෙල්ස් වලින් මේ වගේ පැකේජ් එකක් කොහෙවත් නැහැ. ඉතින් 6 ලක්ෂ 99000ක් වගේ දානකට තාමත් වටින වෙඩින් පැකේජ් එකක් තමයි මේක මේ දවස්වල යන විදිහත් එක්ක සාමාන්‍යයෙන් සම්පූර්ණ වෙඩින් එකක දෙපැත්තේ කරනවා රත්තරන් බඩු ටික ඒ ඔක්කොමත් එක්කම සාමාන්‍යයෙන් 1 මිලියන් වලින් ඇතුළේ වගේ සම්පූර්ණ වෙඩින් කරගන්න පුළුවන්. ෆොටෝග්‍රැෆි, සැලූන්ස් ඒවා ඔක්කොමත් එක්කම 1 මිලියන් වලින් වගේ සම්පූර්ණ වෙඩින් එක කරගන්න පුළුවන්. දවස් වලින් ලොකුම ප්‍රශ්නෙත් බජට් එකත් එක්ක නේද? එතකොට අපිට ගොඩක් මේ බලගුණ ඔයගොල්ලන්ගේ තියෙන අනිත් මෙනුස් ඒ කියන්නේ වෙන කියන්නේ මේ පැකේජ් එකට අමතරව ඔයගොල්ලන්ගේ තියෙන එදිනෙදා තියෙන නෝමල් පැකේජ් අපේ අනිත් පැකේජස් තියෙනවා. නම් මේ පැකේජ් එකත් එක්ක මම ඔයාලට ඉන්ට්‍රොඩියුස් කරන්න. අපේ මෙහෙමයි. අපේ වෙඩින් මෙනුස් පටන් ගන්නවා per person 3650 ඉඳලා. එතකොට මෙනු වයිස් ගන්නවා නම් මෙනු ඔන්ලි ගන්නවා නම් 3650ක් වගේ හොඳ රේට් එකකට මෙනු ඔන්ලි ගන්න පුළුවන්. නැත්තම් 3650 3650 දැන් ඔයගොල්ලෝ ප්ලේට් ප්‍රයිස් ගන්නවා නම් ඔන්න 3650 නම් තියෙනවා. දිලුම් එතකොට මේ පැකේජස් කීය වෙනකන් තියෙනවා 3650 ඉඳලා 7700 වෙනකන් මෙනුස් ඔයගලන්ට සිලෙක්ට් කරගන්න පුළුවන්. ඊට අමතරව ෆුල් පැකේජ් වලට යනවා නම් ෆුල් පැකේජස් වරයිටිස් අපේ තුනක් තියෙනවා. මේරි කියලා පැකේජ් එකක් තියෙනවා. ඒක per person 4700යි වෙන්නේ. ප්ලස් යන්නේ මේකෙදි ඩෙකරේෂන්ස් ටික ඔක්කොම ඉන්ක්ලූඩ් වෙනවා. අපේ ගොඩක් මන පැකේජ් එක තමයි මේ වික්ටෝරියා කියන පැකේජ් එක. වික්ටෝරියා කියන පැකේජ් එක ගත්තොත් එimhe 150 දෙනෙක්ට අපේ පැකේජ් එක මිනිමම් අපේ 150ක් ඉන්න ඕනේ. එතකොට හෝල් එක අනුව පැකේජස් වෙනස් වෙනවා. මේකෙදි මුලින්ම ඩෙකරේෂන් එක හම්බ වෙනවා. සම්පූර්ණම ඩෙකරේෂන් පැකේජ් එකම. මේක සිලෙක්ටබල්. ඔයාලට කැමති කලර් තීම් එකකින් ඔයාලට කැමති විදියකට අපේ තියෙන ඩෙකරේෂන්ස් වලින් සිලෙක්ට් කරලා ගන්න පුළුවන්. ඊට අමතරව අෂ්ටක පැකේජ් එක හම්බ වෙනවා පෝරුව බඩු ඔක්කොමත් එක්කම. එතකොට මෙතනදි ගේන්න තියෙන්නේ පෝරුවට අවශ්‍ය කරන දේවල් වලින් ටැග් 5ක් අරන් එන්න ඕනේ. මොකද පොල් ගෙඩිය බිඳින මාමටයි අම්මලා දෙන්නටයි තාත්තලා දෙන්නටයි එදාට මේවා කරන රත්තරන් බඩු ටික ගේන්න. ඊට අමතරව පිළිගැනීමේ ගීතේ ජයමංගල ගාත ගෑන් ළමයි 4 දෙනෙක් හම්බ වෙනවා. වෙස් ඩාන්සින් ටීම් එක හම්බ වෙනවා. බෙර ටීම් එක, හක් ටීම් එක ඒ ඔක්කොම ටික හම්බ වෙනවා. ඊට අමතරව ස්පෙෂලි අපි වෙඩින් එකේ ෆුල් ප්ලෑනින් පාර්ට් එක, ඩේ කෝඩිනේෂන් පාර්ට් එක මේකදී අපි සම්පූර්ණයෙන්ම කරලා දෙනවා. මෙතන එන්ටර්ටේන්මන්ට් පැත්ත ගත්තොත් එහෙම DJ මියුසික් එක හම්බ වෙනවා. මේකේ normal lighting, smoking ඔක්කොමත් එක්කම මේකේ විශේෂත්වය තමයි කිරිකලේකාරී champagne fountain එක හරි දෙක එකක් තෝරගන්න පුළුවන්. ඊට අමතරව cake structure එක හරි ශාස්ත්‍රීය table එක හරි දෙක එකක් තෝරගන්න පුළුවන්. මේකෙදි changing room එකක් හම්බ වෙනවා. මේක changing room එක වෙඩින් එකට කලින් දවසේ ඉඳලා කලින් දවසේ ඒගොල්ලන්ට මොනවා ලිකර්ස් ටිකක් dry bite ටික ගෙනත් තියාගන්න ඕන නම් ඒ ටික තියාගන්න පුළුවන්. ඊට අමතරව හනිමූන් රූම් එක හම්බ වෙනවා. රූම් only ඩිලක්ස් රූම් එකක් හම්බ වෙන්නේ මේකෙදි. ඩිලක්ස් රූම් එකක් හම්බ වෙනවා. ඊට අමතරව බාර් ඒරියා එකට චිකන් වගේම චිකන් සොසේජ් ඒ ටික හම්බ වෙනවා. ඊට අමතරව චේසර්ස් බෝටල් ටිකක් හම්බ වෙනවා. බාර් එකට අවශ්‍ය කරන චේසර්ස් බෝටල් ටික හම්බ වෙනවා. දාට එතකොට ඒගොල්ලන්ට ගේන්න තියෙන්නේ ලිකර් ටික විතරයි. ඒකත් BYOB විදියට යන්නේ. පොකට් චාර්ජ් එකක් මුකුත් දැන් වෙන්නේ නැහැ. මේක දැන් නිරශ් අපේ සිල්වර් කියන මෙනු එක. සිල්වර් මෙනු එක ගත්තදී සම්පූර්ණයෙන්ම වෙනස් අනිත් පැකේජ් එකත් එක්ක ගත්තදී අපි බේසික් මුලින් කතා කරපු පැකේජ් එකකට වැඩිය මේකෙදි වෙල්කම් ඩ්‍රින්ක් එකක්, සලාඩ් අයිටම් 3ක් හම්බ වෙනවා. මේකේ සලාඩ් එකක් ඉන්ක්ලූඩින් යන්නේ. කරීස් වලට ගත්තොත් එහෙම චිකන් එකයි, ෆිෂ් එකයි, පෝක් එකයි තුනම තෝරගන්න පුළුවන්. varieties වලින් ඔයාලට කැමති දන්නව පෝක් එක, ස්ටූ එකක් ඕනද, බ්ලැක් පෝක් කරියක් ඕනද, එම්ම varieties වලින් තෝරගන්න පුළුවන්. ඊට අමතරව vegetable item ගත්තොත් vegetable item 3ක් හම්බ වෙනවා. මේකෙදි cashew curry එකත් එක්ක තමයි තව දෙකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. condiments item ටිකක් ඇඩ් කරගන්න පුළුවන් මේකෙදි. rice noodles වලින් 3ක් තෝරගන්න පුළුවන්. මේකෙත් dessert item 4ක් හම්බ වෙනවා. ඊට අමතරව අපේ display dessert ටිකක්, display වලට දාන salad ටිකක් ඒ ටික හම්බ වෙනවා. මොකද හිතන්නකෝ මේතන දැන් item 25ක් විතර basic package එකේ ඔක්කොම ටික තියෙනවානේ.
මෙතන අකනකොට වෙන තැන් වලින් දෙන්න පුළුවන් සමහරක් වෙලාවට අයිටම් 40ක් විතර තියෙනවා. මේ අයිටම් 40 අපි කන මේන් දේවල් වල තියෙන්නේ. අපි ඩෙසර්ට් එකක් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අයිස්ක්‍රීම් උයි වටලප්පුමුයි ගොඩක් වෙලාවට කට් ෆෘට් එකක් තමයි අපි කන්නේ. මෙතන අයිටම් ප්‍රමාණය වැඩි වුණා කියලා ඩිස්ප්ලේ එකට තමයි මෙයා වෙන්නේ. මොකද ගොඩක් තැන් වල මිනිස්සු අර රැවටෙන තැනක් තමයි මේ අයිටම් ප්‍රමාණය කවුන්ට් කරලා බලනවා. මෙතන අයිටම්ස් ටික ගද්දැද්දි 45ක් 50ක් තියෙනවා. එහෙමයි කියන්නේ. එතකොට ඇත්තටම අපි වෙඩින් එකකදී බලන්න ඕනේ අපේ වෙඩින් එකට එන කාණ්ඩ තුනක් තියෙනවානේ. වෙඩින් එකට එන කාණ්ඩ තුනක් ගත්තොත් සමහරක් වෙලාවට එන්න පුළුවන් පොඩි ළමයි. පොඩි ළමයි එද්දැද්දි ඒගොල්ලන්ගේ දිවේ දිවසා රස දැනෙන ප්‍රමාණය එකක්. ඊට පස්සේ මැදි වයස එකක්. යම් ක්‍රවුඩ් එක වගේ කට්ටිය. ඊට පස්සේ ගොඩක් එල්ඩර්ස්. එතකොට අපි ඔක්කොටම ගැලපෙන විදිහට තමයි මේ මෙනුස් ටික හදලා තියෙන්නේ. අයිටම් ප්‍රමාණය වැඩි නෑ. මේ මොකද අපි සාමාන්‍යයෙන් වෙඩින් හෝල් එක ගොඩක්ම ඔයගොල්ලෝ දකින්න දෙයක් තමයි උයන කෑම අපතයක්. මොකද අපි මේක මැනේජ් කරගන්න ඕනේ. දැන් කාටවත් අමාරු කාලයක් නෙමෙයි රටේ යන විදිහට. අපි කෑම කියන එක විසික් කරන්න හොඳම නැති දෙයක්. එතකොට මෙතනදී වැදගත්ම දේවල් ටික සාමාන්‍යයෙන් වෙඩින් එක තියෙන්නම ඕන දේවල් ටික තමයි මෙතන තියෙන්නේ. ඔයගලන්ට තෝරගන්න පුළුවන්. මේ අපේ මෙනුස් ගත්තාම ඒක තමයි යන්නේ. අනිත් එක තමයි රෂ් මේකෙදී අපේ දෙවෙනි පැකේජ් එක ගත්තොත් අපේ එලිසබෙත් කියන පැකේජ් එක මේක ටිකක් හයි එන්ඩ් පැකේජ් එකක්. මේකටත් හයි එන්ඩ් උනාට ප්‍රයිස් එක ගත්තොත් එහෙම තුන්වෙනි පැකේජ් එක පොඩි රේට් එකක් තමයි වෙන්නේ. මේකෙදි ඩෙකරේෂන් එක හම්බ වෙනවා සම්පූර්ණම ඩෙකරේෂන් එක. මෙතනදී වෙඩින් කාර් එක හම්බ වෙනවා රෂ්. වෙඩින් කාර් එකක් දෙනවා අපි. ඒගොල්ලන්ට ඒකක් සිලෙක්ට් කරගන්න පුළුවන්. BMW එක කෙනවද? Audi එක කෙනවද? Benz එක කෙනවද? ඒ තුනේ යාර සිලෙක්ට් කරගන්න පුළුවන්. ලක්ෂරි වෙඩින් කාර් එකක් හම්බ වෙනවා. එතකොට අපේ විශ්වාසවන්ත අපි ආයතනයක් එක්ක බැඳලා තියෙන්නේ. එතකොට ඒගොල්ලන් අපි කතා කරලා දුන්නාට පස්සේ ඒගොල්ලන්ගේ කොතනද දෙන්න ඕනේ සැලුන් එක ගාවට පික් කරන් නෝන්ද ඊට පස්සේ ඒගොල්ලන්ගේ ෆොටෝ ලොකේෂන් එක කොතනද ඊපස්සේ ඉවර වුණාට පස්සේ ඒගොල්ලන් කොහෙද හනිමූන් එක යන්නේ කොහෙටද නැත්නම් හනිමූන් එකට මෙහි ආයිමත් ඇවිල්ලා හොටෙල් එකේ නවතිනවද මේ ඔක්කොම දේවල් ටික මේ පැකේජ් එකේ ඉන්ක්ලූඩින් තියෙනවා. ඊට අමතරව මේකෙදි DJ එක හම්බ වෙනවා ලයිටින් ස්මෝකින් වලට අමතරව ට්‍රස් බාර් එකක තමයි ලයිටින් ස්මෝක් ඔක්කොම ටික ඇරේන්ජ් වෙන්නේ. කලින් පෝෆිස් බෑන්ඩ් එකක් අපි දිනන කරා. ඒ දෙකෙන් එකක් පෝෆිස් බෑන්ඩ් එක ඕන පෝෆිස් බෑන්ඩ් එක සිලෙක්ට් කරගන්න පුළුවන්. DJ එක ඕන DJ එක සිලෙක්ට් කරගන්න පුළුවන්. ඒ වගේම අෂ්ටක පැකේජ් එකකට අෂ්ටක කියන කට්ටිය මේ කලින් පැකේජ් එකේ විදිහටම ඔක්කොම දේවල් ටික හම්බ වෙනවා. මේකෙදි කිරිකල ශාස්ත්‍රීය මේස ටික හම්බ වෙනවා. මෙතනදී බයිට් ටික හනිමූන් රූම් එක එතනින් හරි ගියාට පස්සේ කේසස් බෝටල් ටික වගේ මේ සියලුම දේවල් ටික හම්බ වෙනවා. ඒ කියන්නේ මේ ඔක්කොම දේවල් හම්බ වෙනවා කිව්වට මේ රත්තරන් බොඩු එහෙම හම්බ වෙන්නේ රත්තරන් බොඩු ටික හම්බ වෙන්නේ නැහැ. මේකෙදි අනිත් කමන්ට් දාන වෙඩින් එකට අවශ්‍ය කරන සියලුම දේවල් මේ ටික හම්බ වෙනවා. මේකෙදි යන්නේ රෂ් ගෝල් කියන පැකේජ් එක. අපේ ගොඩක් වෙලාට යන්නේ ගෝල් පැකේජ් එක තමයි. මේකේ රෂ් වෙල්කම් ඩ්‍රින්ක් එකක්, ඇපටයිස් එකක්, සුප් එකක්, සලාඩ් අයිටම් 3ක්, චිකන් එකයි, ෆිෂ් එකයි, පෝක් එකයි, ප්‍රෝන්ස් එකයි දෙකෙන් එකක් තෝරගන්න පුළුවන්. වෙජිටබල් අයිටම් 4ක් තෝරගන්න පුළුවන්. කන්ඩිමෙන්ට්ස් අයිටම් ටික තියෙනවා. රයිස් නූඩල්ස් වලින් 3ක් තෝරගන්න පුළුවන්. ඩෙසර්ට් අයිටම් මේකේ රෂ් 5ක් හම්බ වෙනවා. හොට් ඩිෂ් එකකුත් එක්ක. මේන්ලි අයිටම් 5ක් ඩෙසර්ට් අයිටම් 5ක් හම්බ වෙනවා. මේ පැකේජ් අපි හිතමු නිකන් එක්ස්ක්ලූඩ් අපි හිතමු දැන් මේකේ නැති එකක් මොකක් හරි ඉන්ක්ලූඩ් කරගන්න නම් ඒක කස්ටමර් අපි ඒක අපිත් එක්ක කතා කරලා කස්ටමර්ගේ රික්වයර්මන්ට් එක දෙනවා. මොකද ඒගොල්ලන්ගේ ජීවිතේ වැදගත්ම දවසේනේ අපිත් එක්ක ගන්න දන්නේ. එතකොට අපි එහෙම එකක් නෑ. ඔයගොල්ලෝ ෆ්ලෙක්සිබල් ඒ වගේ දෙයකට කතා කරගන්න කලගේ යාට ඕන නම් බ්‍රෙඩ් ඇන්ඩ් බටර් පුඩින් එකක් වගේ එකක් ඕන මෙතනින් තියෙන අයිටම් එකක් වෙනවා කළා. ඒ ටිකක් අපිට ඇඩ් කරලා දෙන්න පුළුවන්. මේ පැකේජ් එක වෙන්නේ per person ඔක්කොමත් එක්කම 6000 වෙන්නේ. එක්කෙනෙක්ට 6000යි. මේ පැකේජ් එකට යනවා නම් දැන් 150 දෙනෙක් ඉන්නවා කියලා 150 දෙනෙක්ට ලක්ෂ 9යි යන්නේ. ලක්ෂ 9ම තමයි යන්නේ. මේක තමයි අයිමත් අපි සඳුණු ගාස්තු කිසිවක් නැහැ. රජයෙන් වැඩි කරා කියලා අපි වැඩි කරන්නේ නැහැ. මේ ගණන් වලින් මේ ප්‍රයිස් එක net rate එක ඔයගොල්ලෝ මේ අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදා නෙමේ ලබන අවුරුද්දේ දෙසැම්බර් 31 වෙනිදා ගත්තත් මේ රේට් එකට ඔයගොල්ලෝ මේ මාසය ඇතුළත බුකින් එක දැම්මොත් එම මේ රේට් එකට හම්බ වෙනවා. එතකොට වෙඩින් එකට අවශ්‍ය කරන ඩාට ඒගොල්ලන්ගේ විස්කි එකත් එක්ක යන චේසර්ස් බෝටල් ටික අපි ඔක්කොම ටික ඒගොල්ලන්ට දෙනවා බාර් ඒරියා එකට විතරක්. ඒගොල්ලන්ට ඕන නම් තනකො ටේබල් වලට තියන්න ඕනේ කියලා. ටේබල් වලට ක්ලයන්ට් අරන් ඉන්න පුළුවන්. අපි ඒ ටික කියලා දෙනවා. ඊට අමතරව දැන් අපි තු මේ බයිට් ගනිත දැන් මේක ඉන්කලුඩ්ලා තියෙන බයිට් ප්‍රමාණයක් තියෙනවනේ. සහ ඔයගොල්ලන්ගේ හොටෙල් එකෙන් ප්‍රොවයිඩ් කරන බයිට්ස් තියෙනවා.
ඊට අමතරව මේ අපි හිතමු ෆෘට්ස් ගේනවනං ඒතනින් මික්ෂ වගේ දේවල් ඒවත් ඕගොල්ලම ප්‍රවයිට් කරන ඇත්තල හොඳ ප්‍රශ්නක එක අපි ඒගොලන්ට ඩ්‍රයි බයිට්ස් ටික ඩ්‍රයි බයිට්ස් ටික පලතුරු ටික අපිට ගෙනත් දෙන්නාම වෙඩින් එක හෙටනන් තියෙන අදහවසලගේ අපිට ගෙනත් දුන්නට පස්ස අපි මොකද ප්‍රොසෙස් එකක් තියෙන එක අපි දීලා අපි චෙක් කරලා බලන්න ඕනේ මොකද දැම්මට පස්සේ මොනවද වෙන්නේ කියලා මික්ෂර්ස් ටික ඩ්‍රයි බයිට් ටික අපිට ගෙනත් දෙන්න පුළුවන් අපි ඒවලට ක්ලයන්ට්ගෙන් එක්ස්ට්‍රා කිසිම රුපියලක දෙයක්වත් charge කරන්නේ නැහැ තේ මේසයක් යනවා නම් උදේ තේ මේසෙට අවශ්‍ය කරන බඩු ටික ඒ ඔක්කොම ටික ගෙනත් දුන්නා අපි ඒ ටික හදලා දෙනවා ක්ලයන්ට්. එතකොට මේ තව ප්‍රශ්නයක් තමයි සමහර වෙඩින් වල තියෙන උදේ ටී ටේබල් එක. ඒක ටී ටේබල් එක කරනවා ටී ටේබල් එක කොහොමද arrange වෙන්නේ නිසා ඔයගලගේ prices ඒ සම්බන්ධව කොහොමද? අපේ ටී ටේබල් එක සම්පූර්ණම වගකීම අපි ටී ටේබල් එකේ අපි බාර අරගෙන තියෙන්නේ. ගෙස්ලට බඩු ටික ගෙනත් දුන්නාට පස්සේ කිසිම කරදරයක් නැතුව අපිට බඩු ටික නියමිත වෙලාවට හම්බුනාට පස්සේ අපි ඒ ටික arrange කරලා දෙනවා. දැන් ගොඩක් ටී ටේබල් වල තියෙන ප්‍රශ්නයක් තමයි ඇත්තටම අපි හොටෙල් මැනේජර් කෙනෙක් අමතරව මම වෙඩින් ප්ලෑනර් කෙනෙක් විදිහට දකිද්දී අපි ඕක ප්ලෑන් කරගන්න හරියට කොහොමද ටී ටේබල් එකක් දෙනවද ටී ටේබල් එකක් නැද්ද කියලා. අපි ඇත්තටම බලන්න ඕනේ ටී ටේබල් එකක් දෙනවා නම් හිතන්නකෝ උදේ සාමාන්‍යයෙන් උදේම වරුවේ පෝරුව චාරිත්‍රාවොත් එහෙම උදේ 9යි කාලෙට වගේ පෝරුව චාරිත්‍රාවොත් එහෙම එතන ඉඳලා සාමාන්‍යයෙන් 9යි කාලෙට පෝරුව චාරිත්‍රාවොත් 9:45 උපරිම 10 වෙනකන් වගේ තමයි පෝරුව චාරිත්‍ර ටයිම් එක යන්නේ. එතකොට අපි පෝරුව ටයිම් එකේදී තේ මේසයක් arrange කරගත්තොත් එහෙම වෙන්නේ අපිට නෑදෑයෝ ටික එකතු කරගන්න වෙන්නේ තේ මේසේ ගාවට ගිහිල්ලා තමයි එකතු කරගන්නේ. නැත්තම් අපි උදේ යනවා. 9ට පෝරුව තියෙනවා නම් අපි සාමාන්‍යයෙන් මනමාලියයි මනමාලිගේ ගෙදර වගේ අපේ හොටෙල් එක යන්නේ. එතකොට අපි සාමාන්‍යයෙන් මනමාලිය දේලාසන අපි හොටෙල් එකේ ගෙනල්ලා තියෙනවා. එතකොට මනමාලියව සාමාන්‍යයෙන් උදේ 8:00 ඉඳන් 8:45 වගේ වෙනකම් පිළිගැනීමක් තියෙනවා. අපි එක්සැම්පල් එකක් විදිහට. එතකොට මනමාලියව තව පැය කාලයක් විතර තියාගෙන තමයි යන්නේ. පෝරුවටම වෙල්කම් එක යනවා නම් මනමාලියව වෙල්කම් කරලා ඊට පස්සේ තමයි මනමාලිය වෙල්කම් කරන්නේ. ඔය ටයිම් එකේදී තනකො සාමාන්‍යයෙන් 8:00 පටන් ගන්නයි කියලා. එතකොට සාමාන්‍යයෙන් උදේ 7:00ටවත් තේ මේසේ රැස්ති කරන්න. එතකොට සාමාන්‍යයෙන් අපි තනකො 30 දෙනෙක් විතර තේ මේසයක් රැස්ති කරන්න ගියොත් අද කාලේට රුපියල් 15000 20000 විතර යනවා. ගොඩක් ක්ලයන්ට්ලාට අපි ඔක තේරුම් කරලා දෙන දෙයක් තමයි රුපියල් 15000 20000 නිකන් නාස්ති වීමක් තමයි තේ මේසයක් දාන එකේදී වෙන්නේ. මේක මෙහෙමයි. මේක චාරිත්‍රාක් විදිහට කරන්න ඕනේ කියන කට්ටියක් ඉන්නවා. මේකට දෙවැත්තක් තියෙනවා. මම කියන්නේ ඒගොල්ලන්ට දවසට අවශ්‍ය කරන දේවල් මුලින් ඉඳලම තියෙනවා නම් දැන් උදේ 7යි ගානට අපි ප්‍රැක්ටිකල් නෑ උදේ 7යි ගානට තේ මේසයක් දැම්මට පස්සේ සාමාන්‍යයෙන් ගොඩක් පිටින් වලට එන ගෑනු කට්ටියනේ. ඔය මිනිස්සු සැලූන් එකට ගිහින් ඔක්කොම ලෑස්ති වෙලා එනකොට සමහරක් වෙලාවට පෝරු චාරිත්‍ර යන මැද්දේදී තමයි කට්ටිය එන්නේ. ඒකෝල අපි ඒක කල්පනා කරලා බලන්න ඕනේ මුලින්ම තේ මේසෙකදී තේ මේසයක් දෙනවද තේ මේසයක් දී යුතුද ඒකට කී දෙනෙක් ඉන්නවද නැත්තම් වෙන්නේ නිකන් අපරාධ සල්ලි ටික නාස්ති කරගෙන යන එක විතරයි වෙන්නේ. නැත්තම් හොඳම වැඩේ ටයිම් ටික හදාගෙන උත්තරම ටයිම් ටික මැනේජ් කරගත්තා නම් තේ මේසේ දෙන හිතනකො තේ මේසේ නැත්තම් සාමාන්‍යයෙන් හිතනකො 10ට පෝරුව ආවයි කියලා. 10ට එනවා නම් 8:00ට තේ මේසයක් දුන්නාට ප්‍රශ්නයක් නැහැ. එතනදී බලන්න ඕනේ සාමාන්‍යයෙන් එතකොට මම නිතරම කියන්නේ නැකත් එක්ක තමයි අපි වෙඩින් එක ෂෙඩියුල් කරගන්න ඕනේ. හිතනකො සාමාන්‍යයෙන් 10ට පෝරුව පටන් ගත්තොත් 10:35 10:40 වෙනකොට පෝරුව ඉවරයි. එතනින් පස්සේ ඔයිල් ලෑම්ප් ඊට පස්සේ කිරිත් කලයක ශාස්ත්‍රීය මේසේ ඊට පස්සේ හොටෙල් එකෙන් කපල් එක හෝල් එක අවුට්ඩෝර් කරනවා නම් හෝල් එක ඇතුළට එන එක රෝඩ ඇවිල්ලා සිටි බෑක් එකේ වාඩි වෙන එක ඒකට හොටෙල් එකේ කට්ටිය ඇවිල්ලා අපේ ස්ටුවර්ඩ් කෙනෙක් ඒගොල්ලන්ට සම් ඩ්‍රින්ක් එක දෙන එක එතන ඉඳලා සාමාන්‍ය ඕනම හොටෙල් එකේ ස්ටෑන්ඩඩ් ටයිප් යන හොටෙල් එක බුෆේ එක ස්ටාර්ට් වෙනවා 12 මාර්ච්. එතකොට ඒකට සාධාරණ කාලයක් තියෙන්න ඕනේ උදේ තේ මේසෙයි ටේබල් වලට යවන බයිට්ස් ටිකයි බුෆේ එකයි අතර. නැත්තම් අපිට එන්නේ සරල දෙයක් අපිට උනත් හිතන දෙයක් පහුවෙන්ද උදේට තමයි හිතෙන්නේ අපරාධය අච්චලාරේ වෙඩින් එකේ කැම තිබ්බා. කෑම නෑ නේ කියන එක. ඒක හරි. එතකොට දැන් මම කතා කරන්නේ දැන් ටී ටේබල් එක දැන් arrange කරනවා නම් ඔයගොල්ලන්ගේ හොටෙල් එක පැත්තෙන් ප්‍රොවයිඩ් කරගන්න පුළුවන් දේවල් දෙනවා. උදාහරණයක් විදිහට දැන් ටී එක එහෙම ටී එක සහ කිරිබත් එක වගේ දේවල් ප්‍රායෝගිකව වෙඩින් එකක් තියෙන ගෙදරක උදේට හදන්න අමාරුයි. ඒතකොට ඒ වගේ දේවල් හොටෙල් එකෙන් ගන්න හැකියාවක් තියෙනවද කොහොමද? අපිට ටී ටේබල් එකට අවශ්‍ය කරන තේ ටික කිරිබත් ටික අපිට arrange කරලා දෙන්න පුළුවන්. හරි ඊළඟට අපිට තව ස්පෙෂල් දෙයක් තියෙනවා අපිට කතා ගන්න තව කියන ස්පෙෂල් පැකේජ් එකක්. අපි දන්නවා දිලුම් ඉන්න ඕන දැනක පැකේජස් තියෙනවා නම් හොඳම දේවල් හොඳ මට්ටමේ දේවල් ඔෆර් කරන කෙනෙක් තමයි අපි
අපේ සිදුම් ඉතින් අපි බලමු මොනවද මොකක්ද ඒක කියලා ඒ පැකේජ් එක මෙහෙමයි රෂ් දැනට තාම අපි ඉන්ට්‍රොඩියුස් කරලා හදාගෙන යන ගමන් තියෙන ඉස්සෙල්ලම ඕගොල්ලන්ට තමයි මේ පැකේජ් එක ගැන කියන්නේ මේක 150 දෙනෙක්ට අන්ලිමිටඩ් බයිට් අන්ලිමිටඩ් බියර්ස් දෙන මේ ඒරියා එකේ කිසිම හෝටල් එකකින් නොකරපු වැඩක් මේ පැකේජ් එක අපි දෙනවා බයිටම් ලොකු ප්‍රමාණයක් එක්ක 9,99,000 වෙන්නේ වෙඩින් එකට අවශ්‍ය කරන හැම දේත් එක්කම අන්ලිමිටඩ් බයිට් අන්ලිමිටඩ් බියර් අන්ලිමිටඩ් කේසස් ඔක්කොමත් එක්කම 9,99,000 ලක්ෂණනමදා කියන්නේ වෙනස්ම වැඩ මේ ඒරියා එකේ කවුරුවක්වත් කරලා නැහැ මේ වගේ වැඩක් අන්ලිමිටඩ් බියර්ස් දෙන්න අපි ස්පෙෂල් ඇප්‍රූවල් අරගෙන හැම දෙයක් එක්කම කතා කරලා තියෙන්නේ මේ ඒරියා එකේ 9,99,000ට වෙඩින් එකට අවශ්‍ය කරන A to Z හොටෙල් එක පැත්තෙන් ගන්න ඕන දේවල් සියල්ලක්ම හම්බ වෙනවා ඒ විතරක් නෙමේ බියර් අන්ලිමිටඩ් හම්බ වෙනවා බයිට් අන්ලිමිටඩ් හම්බ වෙනවා ඒක බා එකට විතරක් නෙමේ ටේබල් වලට ඔක්කොම හම්බ වෙනවා ඒ කියන්නේ හැමෝම බොන වෙඩින් නැත්නම් ඉතින් ඒක තමයි අයිඩියල් නම් අයිඩියල්ම මම හිතන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ වෙඩින් හෝල් වලින් ගත්තොත් මම දැනට හොයලා බලමු මේවත් එක්ක අපි තමයි පළවෙනි වතාවට එහෙම පැකේජ් එකක් ඉන්ට්‍රොඩියුස් කරන්න හදන්නේ ඒකත් වෙඩ්මිට් හරහා තමයි දැනගත වෙන්නේ ඕගොල්ලන්ට හම chance එකක් වෙඩ්මිට් බලන පළවෙනි බුකින් 10ක් ඕගොල්ලන්ට අපි chance එකක් දෙන්න පළවෙනි බුකින් 10 ඕගොල්ලෝ මේ වෙඩ්මිට් වීඩියෝ එක බලලා આવොත් ස්පෙෂල් ඩිස්කවුන්ට් එකක් එක්ක ඔෆර් එකක් දෙන්න පුළුවන් ඒ පැකේජ් එකට ඒ පැකේජ් හරි ඔන්න නම් මේ chance එක ගන්න අතහැර ගන්න එපා පළවෙනි 10 දිනකට තමයි මේ chance එක දෙන්නේ පළවෙනි මේ වීඩියෝ බලලා කතා කරන පළවෙනි බුකින්ස් 10ට තමයි මේ chance එක හම්බෙන්නේ ඉතින් අපි එහෙනම් යන් හෝල් 2 එක බලන්න යන්න හරි මේ තියෙන අපේ ග්‍රෑන්ඩ් බෝල් රූම් එක මේකේ තමයි අපේ 6,99,000ට යන පැකේජ් එක පටන් ගන්නෙ. මෙතන ඉන්ට්‍රස් ඩෙකරේෂන් එකේ ඉඳලම ඔයගලන්ට බලා ගන්න පුළුවන්. එන්න යන්න. මේ තියෙන හෝල් එක මේකේ 200ක් වෙනකන් සිටින් කැපැසිටි එකක් තියෙනවා. මේ අපි දාලා තියෙන 200කට සම්පූර්ණ සිටින් කැපැසිටි එක. එතකොට මේකේ පැක් වෙලා නැහැ. ඇත්තටම බේසිකලි තමන්ට වෙඩින් එකකට අවශ්‍ය කරන ලොකු අපසරියක් මේක ඇතුළේ මෙයා කරගන්න පුළුවන් බා ඒරියා එක හොඳට උසට තියෙනවා ඩ්‍රෝන් එකක් වුණත් ෆ්ලයි කරන්න පුළුවන් මෙතන ගොඩක් කට්ටිය දැන් යන ට්‍රෙන්ඩ් එකක් තමයි පෝරුව ඩ්‍රෝන් එකේ කරන වින්ග්ස් දෙක ඩ්‍රෝන් එකේ යවන එක ඒකට අවශ්‍ය කරන සියලුම දේවල් මේ හෝල් එකේ කරගන්න පුළුවන් ඒතර මේ රෙඩි කරලා තියෙන්නේ කොච්චරද මේ දාලා තියෙන රෂ් අපි 200කට තමයි සිටින් කැපැසිටි එක දාලා තියෙන්නේ එතකොට මෙතනදී අපි ඕගොල්ලන්ට ඕන නම් මේස ප්‍රමාණය අඩු කරගන්න පුළුවන් නැත්තම් අර හෝල් එක හිස් වගේ පෙනුමක් තියෙනවා නම් ඒක දිමාකට මෙතන ඒ කියන්නේ හිස් වගේ තියෙනවා නම් මේ තියෙන ටේබල් ප්‍රමාණයටම පුටු සීට් ප්‍රමාණය අඩු කරලා arrange කරගන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි රෂ් බුෆේ ඒරියා එක. බුෆේ ඒරියා එක ගත්තොත් එහෙම බුෆේ ඒරියා එකත් හෝල් එක ඇතුළේමයි තියෙන්නේ. ඒතර මේ සෙටි බෑග් එක එතකොට පෝරුව කොහොමද arrange වෙන්නේ? සෙටි බෑග් එක රෂ් අපේ මේන් ඩෝ එක ඉස්සරහම තමයි සෙටි බෑග් එක arrange වෙන්නේ. මොකද හෝල් එකට එන අපේ වෙඩින්ස් දෙකක් තියෙන දවසක් කියන්නකෝ හෝල් එකට එන එයාගේ නෑදෑයාට හරි යාළුවට හරි ඉස්සල්ලම ආපු ගමන්ම කපල් එක පේන්න තමයි තියෙන්නේ. එතකොට මේන් ඩෝ එක අරපු ගමන් කපල් එක ෆේස් වෙන විදිහට තමයි අපි සිටි බෑග් එක arrange කරන්නේ. අනිත් එක පෝරුව Tamanට කැමති දිශාව කියන්නේ සාමාන්‍ය නැගත් බලද්දී දැද්දී පෝරුවට දිශාවක් දෙනවා ඒක උතුරු දිශාවද දකුණු දිශාවද එහෙම කියලා පෝරුව Tamanගේ නැගත් එක්ක බලලා ඒ දිශාව අපිට කොලවස් අපි ඒ දිශාව ෆ්ලෝරිස්ට් එක්ක එකතු වෙලා ඒ දිශාව හදලා දෙනවා. බුෆේ එක පැත්තට යමු බුෆේ එක පැත්ත කොහොමද arrange වෙන්නේ කියලා බුෆේ එරියාට ගත්තොත් එකත් හෝල් එක ඇතුළේමයි තියෙන්නේ කිසිම තදබදයක් නැතුව ඩබල් සයිඩ් බුෆේ එකක් තමයි මෙතන යන්නේ මෙතනින් පටන් ගත්තොත් මේන් ඩිෂර්ස් ටික එක සයිඩ් එකකින් arrange වෙනවා vegetable item ටික ඊට පස්සේ මේන් කෝස් එක සලාඩ් item ටික dessert item ටික dessert කෝන එකක් විදියට මේකේ සම්පූර්ණයෙන්ම arrange වීමක් වෙනවා එතකොට මේ ප්ලේස් එකට එන්නේ මේ ඩෙසර්ට් කෝන් එකක් විදිහට තමයි මෙතන arrange වෙන්නේ. ඒත් එක්කම මෙතනදී කපල් එකකට හෙඩ් ටේබල් එක මේ මෙතන තමයි arrange වෙන්නේ. මෙතන ඒගොල්ලන්ගේ ඉන්න group එක අනුව මෙතන අපි arrange කරලා දෙන හෙඩ් ටේබල් එකට කී දෙනෙක් ඉන්නවද කියලා. හරි දැන් අපි අවිල්ල ඉන්නේ බාර් ඒරියා එකනේ. කොහොමද බාර් ඒරියා එක arrange වෙන්නේ ඔයගොල්ලන්ගේ? බාර් ඒරියා එක අපේ ඇත්තටම යන්නේ ෂොට් සර්විස් එකක්. ගොඩක් වෙඩින් වල කරන දෙයක් තමයි ෂොට් සර්විස් එක දෙන එක. අපේ තිබුණ ෂොට් සර්විස් එකේ තමයි යන්නේ. සාමාන්‍යයෙන් අපි බා කවුන්ට් එකක් වෙනම
තියෙනවා. ඊට අමතරව අපේ ටේබල් ඒගොල්ලන් ඉන්න ටයිම් ප්‍රමාණයට අනුව කොක්ටේල් ටේබල් ටික දාලා තියෙනවා. එතන ඉඳලා මේ බාර් ඒරියා එක යූස් කරන්න පුළුවන්. සාමාන්‍ය අපි හිතමුකෝ එන ක්‍රවුඩ් එකෙන් 150 ක්‍රවුඩ් එකෙන් සාමාන්‍ය 60ක් විතර ඉන්නවා කියලා ටැක්ස් දාන. එතකොට මේ ඒරියා එක සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ට වෙඩින් එකේ ඉන්න ගමන් DJ එකේ සින්දුවක් අහගෙන නටන ගමන් මෙතන ඉඳලා මෙතන එන්ජොයි කරන්න පුළුවන්. මොකද වෙනම ඒරියා එකක නෙමෙයි තියෙන්නේ. ඒගොල්ලන්ට එතන වෙඩින් එකේ ක්‍රවුඩ් එකත් එක්කම ඉන්න ගමන් බාර් එක එන්ජොයි කරන ගමන් අපි සරල භාෂාවෙන් අපේ භාෂාවෙන් කොත් එම ෂොට් එකක් දාන ගමන් වෙඩින් එකේ කපල් එකක් දිහා බලාගෙන පොඩි ෆන් එකක් අරගන්න පුළුවන්. නටන්නවත් ඕන නම් මෙතනින් ෂොට් එක දාගත්තා කියලා ඩාන්සින් ෆ්ලෝ එකේ නටුවා. එහෙම කන්සෙප්ට් එකක් තමයි මෙතන යන්නේ. හරි එතකොට දැන් මේ සාමාන්‍ය හොටෙල් එකක ගත්තී බාර් ඒරියා එක ගැන කතා කරද්දී විවිධ රික්වයර්මන්ට් තියෙනවා කස්ටමර් සහ හොටෙල් එක අතර. එතකොට දැන් එතකොට අපිට හොටෙල් එක කියනවා හොටෙල් එක කියනවා කස්ටමර්ගේ පැත්තෙන් අපිට මේ ඕන නිසා කස්ටමර් කියන හොටෙල් එක පැත්තෙන් මේ ඕනේ. එහෙම මොනවද ඔයගොල්ලෝ අතර තියෙන අපේ මෙහෙම රෂ් අපේ පැකේජස් වලට බයිට් බාර් එකට අවශ්‍ය කරන බයිට් ටික චේසර්ස් ටික අයිස් කියුබ් ඒ ඔක්කොම දේවල් ටික හම්බ වෙනවා. කස්ටමර්ට තියෙන්නේ ඒගොල්ලෝ බොන්න කැමති මොනවාද බෝතලේ අරන් එන්න කිසිම චාර්ජ් එකක් නැහැ. පොකේට් චාර්ජස් මුකුත් නැහැ. ඕගොල්ලෝ ගේන ප්‍රමාණය එතන තියාගන්න අපෙන් බාමන් කෙනෙක් හම්බ වෙනවා. ඕගොල්ලන්ගෙනුත් එක්කෙනෙක්ව දෙන්න එතන බාර් එකේ වැඩ කරන්නේ බලන්න මැනේජ් කරගන්න. ඕගොල්ලන් ගේන දේවල් ටික අපි බෙදලා දෙනවා. හරි අපි මේ දැන් ඇවිල්ලා ඉන්නේ ක්වීන්ස්බරි හොටෙල් එකේ ක්වීන්ස් කෝට් හෝල් එක. අපි බලමු කොහොමද මේක ඇරේන්ජ් වෙලා තියෙන්නේ කියලා නේද? මේ තියෙන්නේ අපේ ක්වීන්ස් කෝට් හෝල් එක. මේකේ මිනිමම් 200 වලින් ඉඳලා 350 වෙනකන් සිටින් කැපැසිටි එකක් තියෙනවා. මේ හෝල් එක විශාල ඒරියා එකක්. කිසිම තදබදයක් නැතුව ගෙස්ගේ වෙඩින් එක හොඳට එන්ජොයි කරන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි හෝල් එකේ බුෆේ ඒරියා එක වෙනම තියෙන්නේ. බාර් ඒරියා එක වෙනම තියෙන්නේ. ගෙදර අම්මත් එක්ක තාත්තත් එක්ක එනවනම් පුතා පොඩි ඩ්‍රින්ක් එකක් ගන්නවා. අම්මලයි තාත්තලයි හොරේ එහා පැත්තට ගිහිල්ලා පොඩ්ඩක් ෂොට් එකක් දාලා ඥා කරගන්න පුළුවන්. හරි අපි පොඩ්ඩක් කතා කරමු කොහොමද මේක ඇරේන්ජ් වෙලා තියෙන්නේ දැනට රෂ් මේක අපි අපේ මේකෙදී චියාස් වර්ග කිහිපයක් තියෙනවා මේ හෝල් එකට. මේ බැන්කට් චෙයා එක ඊට අමතරව ටිෆිනි චෙයාස් යනවා අපේ මේ හෝල් එකේදී. මේ දැනට අපි දාලා තියෙන්නේ 250කට බැන්කට් චෙයාස් වලින්. ඒතකොට ටිෆිනි චෙයාස් යනවා නම් මේ සිටින් කැපැසිටි එකම සාමාන්‍යයෙන් මීට වැඩිය චෙයාස් සහ ටේබල් ඇරේන්ජ් වෙලා 350කට කන් දාන්න පුළුවන්. මේකෙදී විශේෂත්වය තමයි ටිෆිනි චෙයාස් යනවා නම් ටේබල් වල දාන ප්‍රමාණයත් එක්ක හිතන ගෙස් කවුන්ට් එක 350ක් වගේ ඉන්නවා නම් අපි ටිෆිනි චෙයාස් වලින් මැක්සිමම් රෂ් අපි මේකට දාන්න පුළුවන්. ක්‍රවුඩ් එක 350ක් වෙනකම් මේකේ දාන්න පුළුවන්. හරි මට මේකත් එක්කම දැනගන්න ඕනේ දලු අපි කතා කරා ග්‍රෑන්ඩ් බෝල් රූම් එකයි එතකොට ක්වීන්ස් කෝට් එකයි මේ හෝල්ස් දෙකේ වෙනසක් වෙනවද? පැකේජස් එක අපි ඉස්සෙල්ලා කතා කරමු පැකේජස් එක. අපේ බේසික් පැකේජ් එක කියන්නේ එන්ට්‍රි ලෙවල් පැකේජ් එක 6,90,000 පැකේජ් එක වැලිඩ් වෙන්නේ පල්ලෙහා හෝල් එකට විතරයි. මෙතන හෝල් එකට යනවා නම් සාමාන්‍ය per person වික්ටෝරියා පැකේජ් එකේ ඉඳලා මගේ වික්ටෝරියා පැකේජ් එකෙන් උඩ යන ගෙස්ට් කවුන්ට් එකට තමයි සාමාන්‍ය 200 පත් මිනිමම් ඉන්න ඕනේ මේ ක්‍රවුඩ් එක. ඒක ගෙස්ට් යන පැකේජ් එකත් එක්ක ඩිපෙන්ඩ්ස් වෙනවා. මිනිමම් 200 ප්ලස් ඉන්න ඕනේ. එතකොට එයාගේ ක්‍රවුඩ් එක 200 වෙලා වික්ටෝරියා පැකේජ් එකෙන් උඩ යන පැකේජ් වලට මේ හෝල් එක එයාට ගන්න පුළුවන්. හරි අපි බලමු ඊළඟට යමු ඩීල් එක කොහොමද සෙටප් කරලා දෙන්නේ කියලා මේ ඩාන්ස් ෆ්ලෝර් පැත්තට. දැන් මම ඉන්නේ ක්වීන්ස් කෝට් හෝල් එකේ ඩාන්ස් ෆ්ලෝර් එකේ. අපි දිලුම් එක කතා කරමු කොහොමද මේක ඇරේන්ජ්මන්ට් වෙන්නේ සහ මේක කොහොමද මැනේජ් කරගන්නේ කියලා. ඔව් මේකෙදී ඩාන්සින් ෆ්ලෝ එක ගත්තොත් එම අපේ බේසික් හැම පැකේජ් එකකටම තියෙන වගේ DJ සෙටප් එක හම්බ වෙනවා. මේකෙදී වික්ටෝරියා පැකේජ් එකට වගේ යනවා නම් ට්‍රස් බාර් එක තමයි DJ arrangement එක වෙන්නේ. ට්‍රස් බාර්ස් ලයිට් ඇන්ඩ් ස්මෝකින් ඔක්කොමත් එක්කම මේ ඒරියා එක තමයි තියෙන හොඳ ස්පේස් එකක් එක්ක ඩාන්ස් කරන්න හොඳ ස්පේස් එකක් මේ ඒරියා එකේ තියෙනවා. දිලුම් අපි මේ ඉන්නේ කොහෙද? අපි මේ ඉන්නේ අපේ රූම් ඒරියා එකේ. අපේ හොටෙල් එකේ ලක්ෂරි රූම්ස් 8ක් තියෙනවා. ඔයගොල්ලන්ගේ වෙඩින් එකට අවශ්‍ය දවසට අපි චේන්ජින් රූම් එක, හනිමූන් රූම් එක ඔක්කොම දෙන්නේ මේ ඒරියා එකේ තියෙන අපේ රූම්ස් වලින්. ඊට අමතරව ඩේ යූස් වලටත් ඔයගොල්ලන්ට රූම්ස් ඕන නම්
රූම්ස් ගන්න පුළන් අප ෆුල් ප්‍රයිවසි ඒරිය එකත් එක්ක තමයි රූම් ඒරිය එක තියෙන්නේ ඔගලන්ට කෙලින්ම බේස්මන්ට් එකෙන් පාකින්න එකට ඇවිල්ලා රූම් ඒරිය එකට එන්න පුළුවන් හරි එනම් අපි එකත් බලමු කොහොමද තියෙන්නේ කියලා ඉතින් වෙඩ්මේට් අද ඔයාලට ගෙනාවේ හොටෙල් ක්වීන්ස්බරිගේ ෆුල් වෙඩින් හෝල් ටුවර් එක ඉතින් දිනුම් අවස්ථාන වශයෙන් ඔය ප්‍රේක්ෂකයන්ට මොනවද කියන්න තියෙන්නේ ඔගොල්ලෝ විවාහවෙන්න බලාපොරොත්තුෙන් ඉන්නවා නම් 2027 වේවා 26 වේවා මාලබේ කඩුවෙලා වටින් ඕගොල්ලන්ට වෙඩින්නයක් ගන්නවා නම් ලංකාවේ තියෙන හොඳම තැන හොටෙල් ක්වීන්ස්බරි අපි හොඳයි ඒ වගේම අමතක කරන්න එපා ඔයගලන්ට තවත් මේ වගේ ස්පෙෂල් වෙඩින් පැකේජස් අපි ඔයගලන්ට අරන් එන්න සූදානම් ඒකින්ද අනිවාර්යෙන් ඔයගොල්ලෝ ළඟදී බඳින්න ඉන්නව නම් අද හෝ හෙට හෝ අනිද්දා හෝ අනිවාර්යෙන් වෙඩ්මේට් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න බෙල් අයිකන් එක ක්ලික් කරන්න අමතක කරන්න එපා